channel. ඉතින් ඔයාලා දන්නවද අද මම මොනවද කරන්න යන්නේ කියලා? මේ ටික දැක්කම නම් ඔයගොල්ලන්ට තේරෙයි මම මොනවද කරන්න යන්නේ කියලා. අද මම මගේ අම්මත් එක්ක එකතු වෙලා කැවුම් කොකිස් හදන්න යන්නේ. අද අපිට සැටර්ඩේ. ඉතින් මම තීරණය කරා ඇත්තටම දැන් ලංකාවේ ටයිම් එකටම අපිට මෙහි හැමදේම කරන්න බැහැනේ සැටර්ඩේ සන්ඩේ මගේ හස්බන්ඩ් නෑ ගෙදර. ඒ හින්දා ඉතින් මම කෑම මේස arrange කරන්න හිතාගෙන ඉන්නේ ටියුස්ඩේ. ඉතින් ඒ හින්දා මම සැටර්ඩේ කෑම ටික හදන්න පටන් ගන්නවා. මම හදන්න හිතාගෙන ඉන්නවා කෑවුම් කොකිස් තව එක දෙයක් මොකද මස්කට් නෑ දොදොල්. දොදොල් හදන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අම්මී මායි ඔක්කොම ප්ලෑන් කරලා මෙහි තියෙන සුදු හාල් එක අරගෙන අපි දවසක් පෙගෙන්න තියලා එහෙම රෙඩි කරගත්තා. ඉතින් මම දැන් හදන්නේ ඒක හොඳට කුඩු කරලා ඉවර වෙලා තෙත හාල් පිටි හදාගන්න. ඉතින් මාත් එක්කම ඉන්නකො මේ වීඩියෝ එකේ බලමු මම මොනවද කරන්න කියලා මම ඔයාලට පෙන්නන්න. ඔන්න දැන් මම මේක කොටා ගන්නයි යන්නේ. ඇත්තටම මේක බ්ලෙන්ඩ් එකක් තිබ්බනම් කරගන්න ලේසි. මේක ඉතින් ටිකක් අමාරුයි මෙහෙම කොටා ගන්න එක. ඒ වුණාට මට බ්ලෙන්ඩ් එකක් නැහැ. ඒ හින්දා ඉතින් මම මේකෙන් කොටනවා. මොකද මම මීට කලිනුත් හදනකොට මෙහිම කොටලා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් දැන් පිටි ටික කොටලා ඉවරයි. පිටි කිලෝ දෙකම මායි අම්මයි මාරුවට කෙටුවා. අම්මා කොටනකොට මං හලනවා, මං හලනකොට අම්මා කොටනවා. එහෙම හලාගත්තා. කියන්නේ පිටි ටික මේ තියෙන්නේ හලාගත්ත පිටි ටික, මේ තියෙන්නේ තාම කොටන අන්තිම පිටි ටික. පිටි කිලෝ 2 ඉතින් තෙත් වුණාට පස්සේ කිලෝ 2කට වඩා වැඩියෙන් එනවා. මම දැන් මේ ටික කිරලා බැලුවා. එතනම දෙකක් තියෙනවා. එතකොට මේ ටිකත් ආවහම තෙත පිටි වුණාම මේක පෙඟුණාම මේ බර වැඩි වෙනවනේ. කිලෝ 2.500ක් විතර මට මේකෙන් ගන්න පුළුවන් වෙයි. ඉතින් අද මම මුලින්ම හදන්න හිතාගෙන ඉන්නේ අතිරස හරි කොණ්ඩ කැවුම් හරි හැඳි කැවුම් හරි. ඒ කියන්නේ මට අතිරසත් ඕනේ, කොණ්ඩ කැවුම් හරි හැඳි කැවුම් හරිත් ඕනේ. කොණ්ඩ කැවුමේ කොණ්ඩේ හදාගන්න අමාරු නොත් හැඳි කැවුම් හදනවා. ඒක ලේසියෙන් කරගන්න පුළුවන් වුණොත් කොණ්ඩ කැවුම්ම හදනවා. බලමු මොකද වෙන්නේ කියලා. දැන් මම මුලින්ම මේ ටිකෙන් හදන්න යන්නේ. එතකොට කොණ්ඩ කැවුම් හරි හැඳි කැවුම් හරි. ඊට පස්සේ තමයි අතිරස හදන්නේ. මම අද කොකිස් හදන්නේ නැහැ. ඉතින් මම අද කොකිස් හදන්නේ නැහැ. මම කොකිස් හදන්න හිතාගෙන ඉන්නේ සඳුදාට. මොකද මම අඟහරුවාදා කෑම මේස් ලෑස්ති කරනවා කිව්වේ. ඉතින් මම කොකිස් ඊට කලින් දවසේ හදනවා කියලා හිතාගත්තා. තාම මොකද මම හදන්න හිතාගෙන හිටියේ? මොනවාද අම්මේ? දොදොල්. දොදොල් එක අපි හෙට දිහාට හදමු නේ. හොඳයි නේද? හෙට දිහා දොදොල් හදමු. ඔව්. අද හදන්න නැතුව මේ අනික මට ගෑස් එකක් ඕනේ දොදොල් හදන්න. මේ හොට් ප්ලේට් වල දොදොල් හදන්න ටිකක් අමාරුයි. මට තාච්චිය තියාගත්තත් හරියට එහි ගින්දර වදින්න නැහැ. ඒක ෆ්ලැට් නේ. ඒ හින්දා මේ මට ගෑස් ඉපට රෙගියුලේටරයක් නැහැ. ඉතින් මේක මගේ හස්බන්ඩ් මං අද අරගෙන එන්න කිව්වා. එයා අරගෙන එනකම් එක් ගෙනාවට පස්සේ ඒක අපි හෙට හදා ගන්නවා. මම පෙන්නන්නක් අද මම කොහොමද හැඳි කැවුම් හරි කොණ්ඩ කැවුම් හරි හදන්නේ කියලා. මොකද ඔය දෙකටම එකම බැටේ ඕන වෙන්නේ. බලාගෙන ඉන්න. ඔන්න දැන් මම හැඳි කැවුම් හරි කොණ්ඩ කැවුම් හරි හදන්න අවශ්‍ය කරන බඩු ටික ලෑස්ති කරගෙනයි තියෙන්නේ. මේ තියෙන්නේ හාල් පිටි ග්‍රෑම් 500ක් ගත්තා මම. පාන් පිටි ග්‍රෑම් 300ක් ගත්තා. ආයෙත් සීනි ග්‍රෑම් 500ක් ගත්තා. මේ තුන තමයි අපිට ඕන වෙන්නේ. මේක හදාගන්න. සමහරු මේකට දානවා එක එක දේවල් ඔය සූදුරු මාදුරු වගේ දේවල් දානවා. ඇත්තටම මම ඒව දාලා කන්න කැමති නැති හින්දා මම ඒකට කිසි දෙයක් දාන්නේ නැතුව
නිකම්ම ප්ලේන් විදිහට හදා ගන්නවා. හාල් පිටි ග්‍රෑම් 500යි, පාන් පිටි ග්‍රෑම් 300යි, සීනි ග්‍රෑම් 500යි. දැන් අපි මුලින්ම කරන්න යන්නේ සීනි ටිකක් කැරමල් කර ගන්න ඕනේ. මොකද මේකේ කලයක ගන්න ඕනේනේ. දැන් ඉතින් කියලා දෙන්නම් මේ හදන හැටි මට. කියලා දෙන්න hina වෙන්න එපා. මේ තියෙන අර ගත්ත සීනි 500 එකෙන් ටිකක් දාලා කැරමල් කරගමු. හැඳි කීයක් වගේද? 3ක් විතර? නැතිනේ. 3ක් ඇති වෙයිද? ඕක දියුණාට පස්සේ නෑ නෙත් එක දාන්න. ඒක ටිකක් කරගන්න නැත්තම් කළු වෙනවා. චුට්ටක් ඉප මුලින්ම වැඩි කරගමු රත් වෙනකන් නේ. ඊට පස්සේ අඩු කරගමු. දැන් සීනි ටික දිය වේගෙන ඉන්නේ. මේකේ අර කලයක චුට්ටක් හදා ගන්න ඕනේ චුට්ටක් කර කරලා. ඊට පස්සේ මේකට දා ගන්න ඕනේ වතුර මිලිලීටර් 300ක් විතර. මොකද අපිට අර පිටි ටික මික්ස් කරන්න තමයි මේ ග්‍රේවි එක අපි හදාගන්නේ. මේකේ කලයක මේ ගානට වගේ ආවට පස්සේ අපිට පුළුවන් මේකට වතුර ටිකක් දාගන්න. හරි පරිස්සමින් වතුර දාගන්න ඕනේ. මොකද මේක ඇඟට විසි වෙන්නත් බලනවා. මොකද ගොඩක් රත් වෙලානේ තියෙන්නේ. සීනි ටික ගල් වුණා වතුර දැම්මම සීනි ගල් වෙනවනේ ඒක ආපහු මේක රත් වෙනකොට ඔක්කොම ටික මේකටම දිය වෙනවා. දැන් අපි මේකටම අපි මේ සීනි ටිකක් දා ගන්න ඕනේ. හොඳට මේක දිය වෙනකම් හැදි ගා ගන්න ඕනේ. ගොඩාක් වෙලා මේක උතුරන්න තියන්නේ නැහැ අපි ලිපේ. යාන්ත්‍රමින් වගේ මේක රත් වෙගෙන එනකොට අයින් කර ගන්නවා. එහෙම නැති වුණොත් කැවුම් ගල් වෙන්න බලනවා. මේක ගොඩාක් ඉතුරු. මොකද මේ සීනිනේ. සීනි හරි ඉක්මනට ගල් වෙනවනේ. මේක අර නූල ඇදෙන පදම වෙනකන් ගන්න නැහැ. එහෙම වුණාම කැවුම් එක හයි වෙන්න බලනවා. ඒ හින්දා උතුරනකොටම වගේ අපි මේක ලිප වහ ගන්න ඕනේ. ඊට පස්සේ මේක ගොඩාක් නිමෙන්න තියන්න ඕනේ. නැත්නම් අපිට මේක කැවුම් මිශ්‍රණයට දාන්න බෑ. මේ තියෙන්නේ අපි හදාගත්ත කැරමල් එක නිමෙන්න කියලා. තාම මේක රස් නෙයි. ඒක ටිකක් නිමෙන්න ඕනේ. නැත්නම් අපිට පිටි එක හදා ගන්න බෑ. හරි. දැන් අපි බලමු අපි කොහොමද මේ බැට එක හදාගන්නේ කියලා. මුලින්ම මම මේකට දා ගන්නවා ඔක්කොම හාල් පිටි ටික. ඊට පස්සේ පාන් පිටි ටිකක් දාලා මේ දෙක හොඳට මික්ස් කරගන්න ඕනේ. මල් ලුණු ටිකකුත් මේකට එකතු කරනවා. හාල් පිටි එකයි පාන් පිටි එකයි කලවම් වෙන්න හොඳට මේ ටික කලවම් කරගන්න ඕනේ දැන්. ඊට පස්සේ ටික ටික මේක එකතු කරගන්න ඕනේ.
අපිට පුළුවන් මදි හරියට මේකට වතුර එකතු කරගන්න. වතුර එකතු කරගත්තා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕනේ නම් විතරක් අපිට වතුර එකතු කරගන්න පුළුවන්. මේක ඝන වැඩි කියලා මට හිතෙනවා. මම ඒ හින්දා තව වතුර චුට්ටක් එකතු කරගන්නවා මේකට. සීනි උණු කරපු භාජනයේම හොදලා මම ඒකෙම වතුර චුට්ටක් මේකට එකතු කරගන්නවා. වතුර හරිය පරිස්සමින් චුට්ටි චුට්ටි තමයි දාන්න ඕනේ. ඔන්න දැන් අපි බැට් එක හදාගෙන ඉවරයි. මේ තියෙන බැට් එක අවශ්‍ය තරමට වතුර දාලා, ඒ කියන්නේ Tamanට පදම එන ගාන වෙනකම් වතුර දාලා හදා ගන්න ඕනේ. ඊට පස්සේ තියෙන මේ ගානට ආවට පස්සේ හරි. දැන් මම මේක කවර් කරලා පැයක් විතර චුට්ට වෙලාවක්, වැඩි වෙලාවක් නෙමෙයි, පැයක් විතර පිපෙන්න තියෙනවා. මේ තියෙන්නේ බැට් එක පැයකට පස්සේ. ගානට මට ඕන පදමට ඒක ඇවිල්ලා තියෙනවා දැන්. දැන් ඉතින් අපි කැවුම් ටික හදාගන්න තමයි යන්නේ. බලමු මුලින්ම කොණ්ඩ කැවුමක් දෙකකුත් try කරලා මේ විදිහට චූටි තාච්චියකට තෙල් ටිකක් රත් වෙන්න තිබ්බ මං. බලමු කොහොමද ඉතින් හැදෙන්නේ කියලා. ඉතින් කොණ්ඩ කැවුම් හදනවා නම් අපිට මේ වගේ කූරක් ඕන වෙනවා. කූරයි හැන්දයි ඕන වෙනවා. මොකද මේ දෙක ඕන වෙනවා කොණ්ඩ කැවුම් එක හදන්න. අපි දැන් කැවුම් කීපයක් හැදුවා. හදලා බැලුවා මොකද වෙන්නේ කියලා. කොණ්ඩ කැවුම් ටිකකුත් හදාගත්තා. මේ ලිපත් එක්ක කරන්න හරි අමාරුයි. මොකද මේක හිටින් නැති හින්දා. ඉතින් දැන් මේ අපි හදන්නේ හැදි කැවුම්. මේක අර ෆ්ලැට් මේකක් නේ. හින්දා හරි අමාරුයි හදාගන්න මේ ලිප නැතුව. මේ විදිහට කැවුම් පින් වෙනකම් මෙහෙම හැන්දෙන් තෙල් මෙවුවා කරන්න ඕනේ. හැදි කැවුම් හදාගන්න එක නම් හරිම ලේසි. අපි කොණ්ඩ කැවුමකුත් හදලා පෙන්නන්නම්කෝ. මේ ලිපත් එක හරිම අමාරුයි මට කරගන්න. ඊතුරු කැවුම් ටික නම් හදන්නේ. ඊතුරු කැවුම් කියන්නේ අතිරස් එහෙම හදන්නේ නම් මම මේ ගෑස් එක මෙව්වා කරගත්තට පස්සේ තමයි. මේ වගේ ගානට ආවට පස්සේ තව චුට්ටක් මේක නිකන් පැණි පාට වගේ ඉන්න බැදුනට පස්සේ අයින් කරගන්න පුළුවන්. දැන් ඇති නේද? අර කලර්ස් වලට එකට ඇවිත් නේ. අර කලර් වලට
නේද? අපි එහෙනම් කොණ්ඩේ කැවුමක් හදාගමුද බලන්න. මේ විදිහට කූරෙන් මැද්දට එන අර මැද්දේ තියෙන අමු පිටි ටික එළියට ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් ඔය හැඩය ආවේ නැති වුණාම පොඩ්ඩක් මෙහෙම හැඩ කරලා හදා ගන්නත් ඕනේ. මේ විදිහට උනාට වඩා ඉතින් කොන්නේ ඕනේ නැහැ. මේ ගානට තිබ්බම හොඳට ඕම ඇති. ඊපස්සේ මේ කූර ෂේප් එකේ මෙන්න මෙහෙම මේ ටිකත් ඇතුළට දාලා මේම අයින් කරගන්න ඕනේ. ඒනවනේ කොහොම තමයි කොණ්ඩ කැවුම් හදන්නේ. ඔන්න ඔය විදිහට ඉතින් අපි කොණ්ඩ කැවුම් ටිකක් හදාගත්තා. දැන් ඒක යට පැත්ත කර වෙන්නේ එහා පැත්තට දා ගන්න ඕනේ. නේද? කොණ්ඩේ පේන්නේ අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්කෝ. මේ තියෙන්නේ කොණ්ඩේ. ওই ගානට චුට්ටක් කොණ්ඩේ තිබ්බහම ඇති මට නම්. ඊට වඩා ඉතින් ගන්නත් බෑ මට. ඒ විදිහට කොණ්ඩේ කැවුම් හදා ගන්නත් පුළුවන්. එකම බැටර් එකෙන් කොණ්ඩේ කැවුම් නැන් හැඳි කැවුම් දෙකම හදා ගන්න පුළුවන් ළමයි. ආයෙ හදමු එහෙනම් කොණ්ඩේ කැවුම් එකක් නේ. හරියට බැට එක එකම තැනට වැටුනහම මෙහෙම නිකන් ඇතුළට ඇන්න ගමන් කොන්ටක් ගාලා ෂණික එළියට එනවා. මේ තියෙන්නේ මේ වගේ. ඊට පස්සේ මෙන්න මෙහෙම වටෙන් පොඩ්ඩක් කැවුම් ගෙඩිය තැම්බුණාට පස්සේ මෙහෙම තද කරද්දි ඇතුලේ තියෙන අර හැම්මිච්ච නැති පිටි එළියට එනවා. ඒ එළියට එනකොට තමයි ඒ එළියට එන ටික මෙහෙම උඩට තෙල් හිනකොට මේ හැදෙන්නේ. මේ ඇතුලේ තියෙන අමු පිටි ටික තමයි මේ එළියට ඇවිල්ලා කොණ්ඩයක් වගේ හැදෙන්නේ. තේරෙනවද? පස්සේ මේක මෙහෙම කෝට්ටේ තියෙන ටිකත් ඒ හිල ඇතුළටම මෙහෙම ඔබලා යන්න ඕනේ. තේරෙනවද? ඒකේ කොණ්ඩේ ආපු හැටි.
ඕනේ එහෙම මේ හදුවා නම් ඇති නේ අපිට. ඊටු ටික අම්මා හදන්නවද? අම්මා හදලා දෙන ඊටු ටික. මම අයින් වෙන්නම්. ඇති බා හදන්න ඕන මේක හදන්න ගත්තා ඒකනේ. නෑ එහෙම හදපුවම ලස්සනයි චූටියට. ඔව් හැදි කැවුම් හරි හුරු බුහුටියට තියෙනවා නේ කැවුම් ගෙඩිය. හැදි කැවුම් එක ප්ලේන් මනේ නිකන්. ඉතින් මේක හැදි කැවුම් එකට වඩා අර ලස්සනයි. කෑම මේක දුන්නත් තිබ්බහම ඉරිලා තියෙනවා. ඕම හුරු බුහුටි හරි ලස්සන චූටි. චූටි කොණ්ඩ කැවුම් එකක්. ඇත්තටම ලස්සනයි. දන්න තරමින් හදා ගන්න ඕනේ. මීට වඩා ලස්සනට හදන අය ඉන්නවා. මම දැකලා තියෙනවා. ඕන තරම් YouTube එකේ ගත්තත් ගොඩාක් හොඳට කැවුම් හදන අය ඉන්නවා. මං කියන්නේ ඉතින් මට මගේ තරමට මේ ඇති. ස්ටයිල් නේ. එකපාරක් හැදුවා කොණ්ඩේ තිබ්බෙම නැහැ. එහෙමද ආයෙ නම් ඉතින්. යාන්තමට තිබ්බ හැබැයි. දැන් මේ පාර කොණ්ඩේ ආවනේ ටිකක් ඊළඟ පාර මේක වැඩි හොඳ වෙනවා. දැන් මේක පාරෙන් ඉතින් අපිට මේ මුරු වෙන්න බෑ. දැන් මේකේ කොණ්ඩේ ආවේ නැත්තම් ඔක්කොටම වඩා හස්බන්ඩ්ගෙන් ඉඳලා ඉවරයි. ලයිට් ආවේ නේරෙන්නත් එන්නේ. මේ ඉරටුව ක්ලීන් කරගන්න ඕනේ. මේක ක්ලීන් කරගත්තේ නැත්නම් මේ හරි අමාරුයි හදන්න. ඇලිලා කෑලි ඇලිලා තිබ්බහම විදිහට ඊපස්සේ කෝට් එළියට අයින් කර ගන්න ඕනේ. තව පොට්ටක් තියෙනව නේද අම්මේ? ඔව් මේක ඇලෙනවා. මේ වටේට මේ ඇලිලා තියෙන මේ කෑලි ඔක්කොම ගැලවෙනවා. මේ අර වැඩියෙන් අපේ අතින් බින්දුව වැටිච්චාම ඒවා කළුවට කළු වෙලා ඇලිලා තියෙනවනේ. ඒවා අපිට අයින් කරගන්න පුළුවන් කැවුම් ගෙඩිය දුන්නාට පස්සේ. අපි ආච්චිවට මතකද ඔයාලගේ ආච්චි හදන ඉස්සර කැලණි. ඔව් මට මතකයි. ලොකු කැවුම් ගෙඩිය හදන්නේ. අපි හදනකන් ළඟට වෙලා ඉඳගෙන ඉන්නවා. එයා කොහොමද කැවුම් හදනකොට ලොකුවට හදන්නේ. මොකද තාච්චිය ළඟ යට ඉන්න බැරි කියලා කියලා. ලොකුවටම හදලා ඉවරයක් කරනවා. ඒක සාමාන්‍ය කෙනෙක් එකක් ඇතිද? ඔව් සාමාන්‍ය එකයිනේ දාන්නේ. ඉතින් දැන් අර ගොඩක් දාන්න බෑනේ තාච්චියට. ඔව්. මෙයාර තුනක් විතර හදන වෙලාවෙ එකක් ලොකුවට හදපුවම වෙලාව විතරුයි කියලා.
මෙහෙම කැවුම් ගෙඩිය මෙහෙම චොක් ගාලා මෙහෙම ඇනලා තිබ්බොත් ඒක චප්ප වෙනවා. එතකොට අර කොණ්ඩේ නෑ. කොණ්ඩේ නැත්තත් නැති වෙලා යනවා චප්ප වෙලා. එහෙනම් මෙහෙම ඇල කරලා මෙහෙම අල්ලගෙන ටිකක් ඉන්නවා. මෙහෙම රවුමට මේක බැදගත්තාම හරි. මෙහෙම කරක මෙහෙම ඇලේට අල්ලගෙන මම මේ කැවුම් හදන්න කියලා දෙනවා නෙමෙයි හරිද කැවුම් හදනවා පෙන්නනවා. ලොකුවටම කොණ්ඩේ තියන්න. ආයි කොණ්ඩේ වහන්න කරන්න කොහොමද තියන්න. කොහොම ලොකුවට ආපම් කොණ්ඩේ ලස්සනයිද? ලස්සනයි. අවුගනේ නිකන් මේ වටේ විතරක් අරගෙන. කොහොමද තියන්නේ නේද? ඔව් කියන්නේ උඩ වහන්න එපා. කොණ්ඩේ එතකොට හරි ලස්සනයි. ඒ කියන්නේ අරක නිකන් වීරිලා වගේනේ තියෙන්නේ. ඔන්න උනත් ඇරිය. දැන් මම නිකන් කියන්නේ එතකොට හරි බලන්න. දැන් ඉස්සරෝය අපේ ආච්චිලා හදනකොට කොණ්ඩ කෙලි ඔහොම නෙමෙයි ඊට වගේ වටේ වැක් කරේනවා. එහෙනම් දැනට මම කොණ්ඩ කැවුම් වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. ඔක්කොම හදලා ඉවර වෙලාම ආයි මම පෙන්නන්නම්කෝ. ඊළඟට අපි යටි රස හදන වීඩියෝ එකක් කරමු නේ අම්මේ. ඔව් නේ. අපේ කෑම මේසෙට අපේම කෑම ටික හදලා තියාගන්න එක වටිනවනේ නේද? ඒකනේ. ගොඩක් වටිනවනේ. මේ ආවුරුද්දේ මාත් ඉන්නේ නේද? ඉතින් අපි කෑම ටික හදලා අපේ අතින්ම සැකසූ ලස්සන කෑම මේස හදමු නේ. හදලා පෙන්නමු. පෙන්නමු. හායි. ඉතින් ඔන්න මම කැවුම් හදලා ඉවරයි. මේ තියෙන්නේ මම හදාගත්ත කැවුම් ಜಾති දෙක. මේ තියෙන්නේ මම හදාගත්ත කොණ්ඩ කැවුම් ටික. මේ තියෙන්නේ අනිත් කැවුම් ටික. ඉතින් අපි අපේ තින්නේ වෙනස් කරා. අපි අතිරස හදන්න කියලා හිතාගෙන හිටියේ. ඒත් දැන් අපිට හිතුණා හදන්න මුං කැවුම් නේද අම්මේ? මොකද මේ දෙකම ටිකක් අතිරස වගේ තියෙනවානේ පෙරුම. ඒ හින්දා අපි දැන් මුං කැවුම් හදනවා. අදම හදනවානේ. දැන් මම පටන් ගමුනේ. ඒකට පොඩි වැඩ ටිකක් කරගන්න තියෙනවා. මුං පිටි ටිකක් රෙඩි කරගන්න ඕනේ. පිටි ටික රෙඩි කරගෙනම මම එන්නම් ආයේ. දැන් මම හදන්නේ මුං කැවුම් එකට ඕන කරන මුං ටික බැද ගන්න. මං ග්‍රෑම් 200ක් තමයි ගත්තේ. මුං ග්‍රෑම් 200යි හාල් පිටි ග්‍රෑම් 500යි. ටිකක් ඩාර්ක් කලර් වෙනකන් අපි මේක සුට්ටක් බැද ගන්න ඕනේ. ගානට මුස්තික කරවුනහම ඇති. ඒක නැති වුණොත් මේක ගොඩක් කරවුනොත් පිත්ත වෙනවා. මම
මම මේකට ගත්තේ කඩේ තියෙන හාල් පිටි එක. කඩේ තියෙන හාල් පිටි එකෙන් ග්‍රෑම් 500ක් මම මේ දාලා දැන් ඒක චුට්ටක් ලිපේ තියලා නිකන් බැද ගන්න වගේ හදන්නේ. අම්මා මුං ඇට ටික කොටනවා මොකද මට බ්ලෙන්ඩර් එකක් නැති හින්දා වංගෙඩියේ තමයි අද අපි හැමදේම කරන්නේ. මේ තියෙන්නේ මම බැදගත්ත හාල් පිටි ටික. මට මේක සිද්ධ වෙනවා අපහු හලා ගන්න. මොකද මේක බදිනකොට පොඩ්ඩක් කැටි ගහනවා. මේ පේනවා නේද කැට වෙලා තියෙනවා. ඒ කැට නැති වෙන්න නම් මම මේක හලා ගන්න ඕනේ. දැන් මේක සුවඳ එනකම් මම හොඳට බැදගත්තා. දැන් මම මේක හලා ගන්නයි යන්නේ. අපි මේකටත් අර මේ කැවුම් එකට හදාගත්තා වගේම සීනි උණු කරලා මේ විදිහට කැරමල් එකක් හදා ගන්න ඕනේ. කැරමල් කරලා සීනි. මොකද මේකෙන් තමයි මේ කැවුම් එකේ පිටි ටික කොම එකට අනන්නේ. අනාගන්නේ මේ ග්‍රේවි එකෙන්. මේකෙන්. ඒ විදිහටම සීනි කර කරලා ඉවර වෙලා වතුර දාලා ආයෙත් තව වැඩියෙන් සීනි ටිකක් දාලා මේ විදිහට හදා ගන්න. Tamanට ඇති ප්‍රමාණයට ඒ කියන්නේ Tamanගේ රස අනුව Tamanට සීනි දා ගන්න පුළුවන්. මම මුලින්ම කළේ මේකෙන් චුට්ටක් අයින් කරගත්ත එක. මොකද දැන් මේක වැඩි වුණොත් ආපහු එතකොට මම මේකේ දැන් පිටි කලවම් කරන හින්දා වැඩි වුණොත් කියලා මම ටිකක් අයින් කරගත්තා. මුලින්ම අපි මේකට මුම් පිටි ටික තමයි දාන්නේ. දාන ගමන් හොඳට කලවම් කරගන්න ඕනේ. පිටි දැදුනහම හරිම සුවඳයි. මට දැම්මම තව දෙයක් මම මේ මුං එක බදිනකොට මේ බැදලා ඉවර වෙලාට පස්සේ කාඩමන් ඒවා දෙක තුනකුත් බැදලා ඉවර වෙලා මේක කොටනකොට ඒකටම දාලා කොටලයි ගත්තේ. ඒකට ඒකේ සුවඳත් මේකෙන් එනවා දැන් මට. වෙන මොකුත් දැම්මේ නැහැ. කාඩමනුයි ලුණු ටිකක් දාගන්න ඕනේ. මම තාම දැම්මේ නැහැ. මොකද ටිකක් මම මේකට එකතු කරගන්නවා. මේ ගානට කලවම් වුණාට පස්සේ දැන් තමයි මම හාල් පිටියක මේකට දාගෙන චුට්ටුට කලවම් කරගන්න යන්නේ. මුං කැවුම් මම මේ හදන පළවෙනි පාර කොහොම ඉද දන්නේ නැහැ. hina වෙන්න එහෙම එපා මේක බලලා කටිය. මේකට මට පැණි මදි වුණොත් දාගන්න තමයි මම පැණි ටිකක් අරගෙන තිබ්බේ. මම දැන් මේකට තව පැණි දාගන්නවා. මොකද මේක හැබැයි මේක ටක් ගල් වෙන්න ඕනේ. මේ තියෙන බැදෙන ටික, මේ තියෙන බැදලා ඉවර වෙච්ච ටික මේ විදිහට දා ගන්නවා. මේක ගොඩාක් ලොකු පොල් කිරි එකක්. මට පුළුවන් තව මේකට වතුර එකතු කරගන්න. මම මේක පැයක් විනාඩි 45ක් විතර ඊට පස්සේ තියලා තියනවා පිපෙන්න. හදලා ඉවර වෙලා. කොකිස් සච්චුව මට තියෙන්නේ non stick එකක්. ඉතින් අර ගැලවෙන්නේ නැති කොකිස් සච්චු එහෙම තියෙනවා නම් ඉතින් බිත්තරයක් වගේ දාගන්න පුළුවන් ඕගොල්ලොන්ට. මොකද බිත්තරයක් දැම්මම ටිකක් ඉක්මනින් ගැලවෙනවානේ. ඒ වුණාට දැන් ලංකාවේ තියෙනවා non stick කොකිස් සච්චු ඇවිල්ලා. අන්න එකක් ගත්තා නම් හරිම ලේසියෙන් හරිම පහසුවෙන් කොකිස් ටික හදාගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නෙත් නෑ. කිසි කරදරයක් නැහැ ඇත්තටම. මට මේකට තව වතුර එකතු කරගන්න පුළුවන්. මොකද මම මේකට ගොඩාක් තික් පොල් කිරි දැම්මේ. මම මේකට තව වතුර ටිකක් එකතු කරගන්නවා.
මොකද මට ගොඩක් හදා ගන්නත් ඕනේනේ. තව පිටියෙන්න ඕනේ. ඊට වඩා තව බැටර් එක ටිකක් කුකු වෙන්න ඕනේ. මම හිතන්නේ සමහර කොපිස් දාද්දි පාන් පිටි ටිකක් එහෙම මික්ස් කරනවද කොහෙද? ඒ වුණාට මම නම් පාන් පිටි දාන්නේ නැහැ. පාන් පිටි දැම්මම කොපිස් එකේ තියෙන ක්‍රිස්පි ගතිය නැති වෙලා අර හම් වගේ වෙනවා කියලා මම දැකලා තියෙනවා, අහලා තියෙනවා. ළමයි පේනවා නේද මේ වගේ නොන්ස්ටික් කච්චුවකින් හදාගන්න කියන පහසුව කොපිස් වගේ දෙයක්. හරිම ලේසියෙන් පහසුවෙන් අර ඌරේ මම අනින්නවත් ඕනේ නෑ මේක ගැලවෙන්න. ඒක ඉක්මනින්ම ගැලවිලා ගැටෙනවා ළමයි. හරියට කොපිස් try කරලා නැත්නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේක තමයි මම ගත්ත කොපිස් කට්ටුව. මේක ලංකාවේ එකක්. මම ලංකාවේ කඩේකින් ගත්තේ. මේ තියෙන බ්‍රෑන්ඩ් එක බ්‍රිස්ටෝ කියලා. මේ තියෙන හදාගත්ත කොපිස් ටික. ඒකම කර වෙලා එහෙමම පාන්න පුළුවන් තරමට ගන්න පුළුවන්. මේ තියෙන මගේ බැටර් එක. මේ තියෙන්නේ හරියට චාටුවෙන් වැඩියෙන් කියලා හැම විදිහකටම තියෙනවා. ඉතින් මේ අන්තිමටම ගත්ත වීඩියෝ එක මං උඳු වලලු හදන වීඩියෝ එකක් අන්තිමටම ගත්තේ. ඉතින් මට අපි මායි අම්මයි තීරණය කරා මස්කට් හදන්න නැතුව ඒ වෙනුවට උඳු වලලු හදනවා කියලා. මොකද මස්කට් හදනවට වඩා ඒක මස්කට් නෙමෙයි දොදොල්. දොදොල් හදනවට වඩා උඳු වලලු හදන එක ලේසියිනේ. දොදොල් අපි වෙන වෙලාවක ෆ්‍රී එකේ ඉන්න වෙලාවක හදමු කියලා. ඉතින් ඊට පහුවෙනිදා අපි දෙන්න තීරණය කරා උඳු වලලු ටිකක් හදන්න. මම ඒක වීඩියෝ එකක්වත් ගත්තේ නැහැ. බැටර් එක හදනවා. ඒක හරිම ලේසියි. උඳුවැල් හදන එක කිසිම අමාරුවක් නැති හරිම ලේසි දෙයක්. ඉතින් මම ඒකේ වීඩියෝ එකක් ගත්තේ නැහැ. ආයෙ දවසක මම ඒකේ වීඩියෝ එකක් අරගෙන පෙන්නන්නම් නිකන් ඉන්න වෙලාවක උඳුවැල් හදන. මේ විදිහට ඉතින් අනලා පිටි පැය 3ක් විතර තියලා උඳු පිටි හාල් පිටි තමයි මම මේකට පාවිච්චි කරේ. පැය 3කින් විතර වගේ තමයි මම මේ උඳුවැල් ටික හදාගන්නේ. කොහොම හරි කමක් නැහැ. ඉතින් මගේ කෑම මේස් ලස්සන වෙන්න මට ಜಾති 4ක් හදාගන්න පුළුවන් වුණා. හරිම සතුටුයි ඒ හින්දා. ඉතින් ඔයගොල්ලෝ මගේ මේ කෑම ಜಾති 4 මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුළුවන්. උඳුවැල්, හැඳි කැවුම්, කොණ්ඩ කැවුම්, මුං කැවුම්, කොකිස්. එකම බැටර් එක උනාට වෙනස් වෙනකොට ಜಾති 5ක් ඇවිල්ලායි තියෙන්නේ දැන්. ඉතින් ඔයගොල්ලෝ මගේ මේ vlog එක මුලින් ඉඳලම බලන්න. මගෙන් මොනවාම හරි පොඩි දෙයක් හරි ඉගෙන ගන්න පුළුවන් වුණොත් ඉගෙන ගන්න.
තව කෙනෙක්ට කියලා දෙන්න තරම් මම මේවට දක්ෂ නැහැ. මම නිකමට කියන්නේ මගෙන් මොනවාම හරි දෙයක් තියෙනවා නම් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඒක ඉගෙන ගන්න. එහෙනම් ආයෙ වෙලාවක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා.